තාලයේ අභිමානය, වෙස් ඇඳුමේ පූජනීයත්වය, උඩරට, පහතරට, සබරගමු. අපේ දේශීය නර්තන සම්ප්‍රදායන් වල පුරාවෘත්ත, ශාන්තිකර්ම සහ අපේ ඉතිහාසය විදහාදක් වන මේ ශ්‍රේෂ්ඨ කලා මාර්ග තුන පිළිබඳව ඔබ නොදත් කතා. එන්න අපි අපේ සංස්කෘතියේ ආත්මය සොයා යමු. මේ ඔබේ සංස්කෘතියේ තෝතැන්න. සංස්කෘතියට ආදරය කරන අපි Sri Lankan proud. නර්තන සම්ප්‍රදායන් වල ඉතිහාසය සහ ඒවායේ විශේෂතා පිළිබඳ කතා කරන අපේ චරිකාවේ පළමු වන නර්තන සම්ප්‍රදාය වන්නේ උඩරට නර්තන සම්ප්‍රදායයි. උඩරට නර්තනයේ ඉතිහාසය සහ සම්භවය. උඩරට නර්තනය නමින්ම කියවෙන පරිදි ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශය, මහනුවර, සත්කෝරළය, සතරකෝරළය ආදී ප්‍රදේශ කේන්ද්‍ර කරගෙනමින් ආරම්භ වී වර්ධනය වූ සම්ප්‍රදායකි. උඩරට නර්තනයේ පුරාවෘත්තමය ආරම්භය. උඩරට නර්තනයේ ඉතිහාසය ආදීතම යුගය දක්වා දිවයන බවට ජනප්‍රවාද පවතී. ප්‍රධාන කතාවස්තුව වන කොහුම්බා කංකාරිය උඩරට නෙටුමේ මූලාරම්භය වේ. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේදී පමණ සිදු වූ බවට පුරාවෘත්ත පවතී. විජය රජුගෙන් පසු ලංකාවේ රජ වූ පණුවාසුදේව රජුට විජය රජුගේ පළමු බිරිඳ වූ කුවේනියගේ ශාපය දිවිදෝෂය වැළඳීමෙන් ඔහු දරුණු ලෙස රෝගාතුර විය. රජුගේ ඉල්ලීම මත ඉන්දියාවේ මලයරට සිට පැමිණි යකදුරන් පිරිසක් විසින් රජු සුවපත් කිරීම සඳහා කොහොම්බා කංකාරිය නම් වූ මහා ශාන්තිකර්මය පවත්වන ලදී. මෙම ශාන්තිකර්මය පැවැත්වීමේදී ඉදිරිපත් කළ නර්තනාංග වර්තමාන උඩරට නර්තන සම්ප්‍රදායේ මූලික පදනම ලෙස සැලකේ. කොහොම්බා දෙවියන් සහ බණ්ඩාර දෙවිවරු මෙහිදී ප්‍රධාන වශයෙන් පුදනු ලබයි. රාජ්‍ය අනුග්‍රහය සහ වර්ධනය. මහනුවර යුගය. උඩරට නර්තනය වඩාත් වැඩිදියුණු වී ශාස්ත්‍රීය සම්ප්‍රදායක් ලෙස ස්ථාපිත වූයේ මහනුවර රාජධානියේ සමයේදීය. උඩරට රජවරුන්ගේ අනුග්‍රහය යටතේ නර්තන ශිල්පීහු ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරිවල නිරත වූ අතර වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ප්‍රධානතම අංගයක් බවට උඩරට නටුම් පත්වී. මෙය නර්තන සම්ප්‍රදාය රාජ්‍ය ආගමික කටයුතු සමග සමීපව බැඳී තිබූ ආකාරය පෙන්වයි. වන්නම් නිර්මාණය. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ 18 වන සියවසේ කාලයේදී ගණිතලංකාර නම් පඬිතවරයෙකු විසින් වන්නම් 18 රචනා කළ බව කියවේ. මෙම වන්නම් මුලින් කවියාකාරයෙන් රචනා වී පසුව නර්තනයට එක්වේ. අභියෝග සහ පුනර්ජීවනය. 1815 දී උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන්ට යටත්වීමත් සමග රාජික අනුග්‍රහය අහිමි වීම නිසා මෙම නර්තන කලාවේ ජනප්‍රියත්වය සහ පැවැත්ම යම් තාක් දුරට හීන විය. නූතන පුනර්ජීවනය. ශ්‍රී ලංකාව නිදහස් ලැබීමත් පසු චිත්‍රසේන ඩයස්, පානි භාරත, උක්කුවා සහ ගුණයා වැනි කලා ශිල්පීන්ගේ කැපවීම තුළින් උඩරට නර්තනය වේදිකාවට ගැලපෙන අයුරින් නවීනකරණය කර ජාතික කලා ශෛලියක් ලෙස ලෝකයට හඳුනා දෙන ලදී. 1955ක පමණ උඩරට නර්තන ශිල්පී ක්‍රමවේදය පාසැල් හා කලා ආයතන සඳහා ප්‍රමිතකරණය කරන ලදී. උඩරට නර්තනයේ සුවිශේෂී ලක්ෂණ. මූලික අරමුණ කොහොම්බා කංකාරිය වැනි ශාන්තිකර්ම සහ දළදා පෙරහැර වැනි ආගමික පූජා කටයුතු සඳහා දායකත්වය දැක්වීමයි. ප්‍රධාන වාද්‍ය භණ්ඩන. ගෙට බෙරහෙවත් උඩරට බෙරයි. මේ අත් දෙකෙන්ම වාදනය කරනවා. ප්‍රධාන ඇඳුම් කට්ටුව වෙස් ඇඳුම් කට්ටුව වන්නේ මෙය රිදී ආභරණ වලින් සහ හිස් පළඳනාවකින් සමන්විත ඊටා පූජනීය ආභරණ කට්ටුවක් ලෙස සැලකේ. සාම්ප්‍රදායිකව පිරිමින්ට පමණක් සීමා වී. නර්තනාංග පාසර්බ 12ක් සහ ගොඩසර්බ 12ක් මට පදනම් වී බලවත් පාද ක්‍රියාකාරීත්වය ඉදිරියට පැනීම් සහ කැරකීම් බහුලයි. උඩරට නර්තනයේ ශෛලීන් ගත හැත වෙස් නැටුම ප්‍රධානතම ශෛලිය, නයියන්ඩි නැටුම, උඩෙක්කි නැටුම, පන්තෙරු නැටුම සහ වන්නම් 18යි. උඩරට නර්තනයේ එහි ගම්භීරත්වය, තාල රටාවන්, වෙස් ඇඳුමේ ආලෝකමත්වා නිසාම ලෝකයේ අවධානය දිනාගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නර්තන කලාව බවට පත්වියට. ඉතින් ශ්‍රී ලංකාවේ නර්තන සම්ප්‍රදායන් පිළිබඳ කරන විග්‍රහ මගින් උඩරට නර්තනයේ ප්‍රධාන කරුණු කීපයක් අද මම ඔබ වෙතට ගෙනාවා. දෙවන සම්ප්‍රදාය වන පහතරට සම්ප්‍රදාය පිළිබඳව මෙවැනි වීඩියෝ එකකින් හමුවෙමු. එතෙක් ඔබට ආයුබෝව වේවා.